අද මම කතා කරනවා කාව්‍යමය භාෂාව පිළිබඳ. එතකොට අර මේ විශ්වනාථ පඬිවරයා කියනවා වාක්‍යම් රසාත්මකම් කාව්‍යම් කියලා. ඒ කියන්නේ මේ කවිය කියන්නේ රසවත් වාක්‍යයක්. එතකොට කවියක් සමාජගත කරද්දී පොදු ව්‍යවහාරයේ ඉක්මවා යන සහ පොදු ව්‍යවහාරයේ ස්පර්ශ කරන භාෂාවක් තිබ්බොත් ඒක හරි ලස්සනයි. මම චූටි උදාහරණකින් කියන්නම්. ප්‍රේමයේම අපි ගමුකෝ වස්තු විශේෂ හැටියට. එතකොට මේ ජනප්‍රිය ගීතයක් එක පෙම්වතියකට යාබද නිවසේ තමයි නැත්තම් යාබද තමන්ගේ නිවසට එහා ඉදිරියේ තියෙන නිවසක තමයි තමන්ගේ පෙම්වතා ජීවත් වෙන්නේ. හැමදාම උදේ ඉඳලා අනිමිස ලෝචනයෙන් වාගේ ඔහුගේ නිවස දිහා බලාගෙන ඉන්නවා. ඔහුත් ඒ දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේ ප්‍රේම කතාව ස්පර්ශ ගෝචර නොවුනට මනෝමය වශයෙන් අතිශය සංවේදී. එතකොට ටික රෑ වෙද්දී මෙයාට හරි ලෝභයි. ඉරේලිය බැහැගෙන යනවා. කළුවර එනකොට ටික කරුවල එනකොට තමන්ගේ දැසින් ඇයගේ නැත්තම් ඔහුගේ රූපය මැකී යන එක. දැන් ඕක අපි සාමාන්‍ය වාක්‍යයක කිව්වොත් මෙන්න මෙහෙමනේ. හවස් වේගෙන එනකොට ඔයාගේ ගේ මට පේන්නේ නැහැ. එතකොට ඔයා මට බලන්න බෑ. එතකොට මට හරි වේදනයි. දැන් ඕක මට තනි වෙලා වගේ දැනෙනවා. සමහරට සින්දු මතක් වෙනවා ඇති. ඕක මේ ලස්සනට කියන්න පුළුවන් කාව්‍යමය භාෂාව තුළ. මොකද්ද හවස් වේගෙන එද්දී ටික රෑ වෙද්දී මගේ නෙත්මානෙන් ඔබේ නිවස මැකිලා යනවා අන්ධකාරේ. එතකොට හිතෙනවා මම තනි වෙලා වගේ කියලා. මොකද්ද ගීතය? අපි අතරින් මෑතකදී වියෝ වුණ නන්දා මාලිනී මැතිණියගේ ගීතයක් තියෙනවා. සැඳ කළුවර කුරගගාවිත් ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලාමා තනි වෙලා. මොනවද ඒකේ තියෙන කාව්‍යමය භාෂාත්මකයේ දුක්? ටික රෑ වෙනවා කියන එක කොහොමද කියන්නේ? සැඳ කරුවල කුරගගාවිත් ටික රෑ වෙනවා. ඔබේ පැල්පත මගේ දසුනෙන් මගේ දර්ශනයෙන් මගේ නෙත්මානෙන් ඈත් වූ සඳ ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ වෙන්වුණු මොහොතේ ඈත් වූ සඳ මගේ සරා සඳ. අන්න මගේ දර්ශනයෙන් ඔයාගේ නිවස ඈත් වෙනකොට මගේ සරා සඳ මට බලා ගන්න විදිහක් නැහැ. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලාමා තනි වෙලා. කාව්‍යමය භාෂාවකින් දෙයක් කියද්දී හරි ලස්සනයි. ඒ හින්දා කවිය විඳින්න ගීතේ රස විඳින්න උත්සාහ කරන්න කාව්‍යමය භාෂාවක් තුල. එතකොට සාහිත්‍ය ගොඩක් ලස්සන වේවි කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. ගල් ගැසී ඇත පාළු වී ඇත අඳුර